අපේ දුම්රිය මාර්ග පද්ධතිය මේ වෙද්දී සෑහෙන දරුණු අනතුරුවලට ලක් වෙලා තියෙනවා. සමහර දුම්රිය මාර්ග ඉතා දරුණු ගණයේ විදියට ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් හෙට සාමාන්‍ය විදියට කාර්යාල මගින්ට යන්න පුළුවන් විදියට දුම්රිය කිහිපයක් හෙට පටන් ගන්නවා කියලා කියනවා. ඉතින් අපි බලමු දැන් එතකොට විශේෂ දුම්රිය සේවා කිහිපයක් නේ යන්නේ. එතකොට මගේ අතේ වම් පැත්තේ තියෙනවා රේල්වේ වෙබ්සයිට් එක. දකුණු පැත්තේ තියෙනවා RDMNS app එක. හරි. අපි ඉස්සෙල්ලාම යමු රේල්වේ සයිට් එකට. අපි සිංහල ඔප්ෂන් එකකින් යමු. ගිහිල්ලා මෙතන තියෙනවා දුම්රිය කාලසටහන. මේකේ අන්තිම නෝටිස් එක තියෙන්නේ 26 නයිට් මේල් එක ලිමිට් කරපු එක. හරි. මේ විදිහට තමයි පෙන්වන්නේ. ටයිප් කරන්න නම් බෑ. එන එකකින් තමයි සිලෙක්ට් කරගන්න වෙන්නේ. කම්පියුටර් එකක් යූස් කරනවා නම් ඒත් ඉංග්‍රීසි එකේ නම් ලෙටර් එක ගහලා සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි බලමු අපි එක්සැම්පල් එකක් විතර ගමු කොළඹ කොටුව. ටිකක් අමාරුයි හොයාගන්න මේක යූසර් ඉන්ටර්ෆේස් මේක UI UX නම් කතා කරලා වැඩක් නැහැ. අපි බලමු කොළඹ කොටුව. තාම නම් දැක්කේ නැහැ. මෙතන කොටුව. කොළඹ නැහැ කොටුව තියෙනවා. මෙතනින් අපි දාමු අපි කියමුකෝ කටුනායකට යන්න ඕන කියලා. හරි. කටුනායක දැම්මා. අපි වෙලාව සිලෙක්ට් කරන්න නැතුව යමු. දවස දාමු අපි අද 30 හෙට පළවෙනිදා. හරි. සර්ච්. සර්චින් තාමත් නැහැ. මේ වෙලාව එච්චර ට්‍රැෆික් එකක් තියෙන වෙලාවකුත් නෙමෙයි. දැන් 10 මාරයි වෙලාව මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී. ඔව් 10:31යි. මම මේක මේ විදිහටම තියලා ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නම් මේකට යන වෙලාව පෙන්වන්න. අපි බලමු මොන රිසල්ට් එකක් එයිද කියලා. හරි. 10:33 වෙලාව රිසල්ට් එකක් ආවා. අපි බලමු. තියෙනවා 4ට එකක් තියෙනවා 5ට එකක් තියෙනවා 5:35 7යි කාල 7:40 9:35 12:05 1:10 2:35 එන්න සෙට් එකක් තියෙනවා කියලා පෙන්නනවා. හරි. මේ කියන්නේ හෙට යන කෝච්චි ටික. හරි. අපි ඔහොම යමු RDMNS app එකට. app එකේ තියෙනවා ට්‍රේන් ෂෙඩියුල් එක. මේක විශේෂ අවස්ථාවක් රටේ දුම්රිය මාර්ග පද්ධතිය ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මම කලින් මේක සිලෙක්ට් කරපු එක තියෙනවා කොළඹ කොටුව මීගමු. මම ඩේට් එක සිලෙක්ට් කරනවා December 1st. Okay. December 1st එක දාලා අපි බලමු සර්ච් කරලා. ඒකෙත් දුම්රිය කීපයක් එනවා. තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි කෝච්චි 9ක් තියෙනවා. මේකේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි මේකේ කෝච්චි 16ක් පෙන්වනවා. හරි. මොකක්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ කියන්නේ මේ වගේ ඩිසාස්ටර් එකකදී කියන්නේ දැන් ලංකාවේ තියෙන ඔෆිෂියල්ම සෝස් එක තමයි රේල්වේගේ වෙබ්සයිට් එක. අපි ඒක සර්ච් කරොත් හෙට යන කෝච්චි ටික මොනවද කියලා මේක තමයි එන්නේ. මෙතන සමහර කෝච්චි තියෙනවා. මේ 7යි කාලේ කියන කෝච්චිය මන් දන්නේ නැහැ මොකද්ද කියලා. මේක සෑහෙන කාලයකට කලින් මං හිතන්නේ කැන්සල් කරපු ට්‍රේන් එකක් මට මතකද. මේක ගිය කාලයක් මට මතක නැහැ. හැබැයි මේකත් යනවා කියලා තමයි පෙන්වන්නේ. අපි අනිත් ඒවා පැත්තක දාමු. ඊ පෙරේද කැන්සල් වෙච්ච ටික. ඉතින් එහෙම ගිහිල්ලා සෑහෙන සෙට් එකක් පෙන්නනවා. RDMNS app එකේ මේ අප්ඩේට් වෙලා තින්නේ. දැන් මේ හැම එකේම නරේෂන් එකක් තියෙනවා. දුම්රිය මාර්ගය අතතත්වයට පත් කරන තුරු 12/1 දින ධාවනයට එක් කර ඇති විශේෂ දුම්රියකි. එතකොට නෝට් එකක් දාලා තියෙනවා. දැන් මේක කොළඹ කොටුව කොච්චි කඩේ. දැන් මේකේ 4 පෙන්වන්නේ මේකේ කොළඹ කොටුව නූර් නගර. නූර් නගර උත් නෙමෙයි නූරා නගර කියලා තියෙන ස්ටේෂන් එකේ නමත් වැරදි. ට්‍රේන් නම්බර් එකකින් අපි ගත්තොත් ට්‍රේන් නම්බර් 404 3404 මේ තේ ට්‍රේන් එක තමයි. හැබැයි ඒට යන්නේ කොච්චි කරේට විතරයි. එතකොට රේල් එක අපොසත් වෙලා තියෙනවා මේ තොරතුරු නිවැරදිව මේ මං මේ ඉන්නේ නිල රේල්වේ වෙබ්සයිට් එකේ ඉන්නේ eservices.railway.lk. එතකොට මෙහෙම ප්ලැට්ෆෝම් එකක් නිකන් මාධ්‍ය නිවේදන එකක් ගහලා ට්‍රේන් එකක් ස්පෙෂල් ට්‍රේන් එකක් යනවා කියලා කොටුවෙන් මීගමුවට කෝච්චියක් යනවුවාම පෙරලන් දෙන්න නගින මිනිස්සයා දන්නේ නැහැ නේ ඒක කීයට දෙන්නේ කියලා. එතකොට මේ ඩීටේල් ටික ගන්න බැරි නම් ඇත්තටම මේ වැඩක් නැහැ. මේ වගේ වෙබ්සයිට් එකක් මේන්ටේන් කරලා සර්ච් වෙන්නත් යනවා විනාඩි 2ක් 3ක් විතර. ඉතින් ඒ අඩුව පුරවන්න තමයි RDMNS app එක අපි හදලා තියෙන්නේ. මොකද මේක අපි මේ අපහසුතාවය වින්දා සෑහෙන කාලයක්. ඉතින් ඒකට සොලියුෂන් එකක් මෙයාලා ගේන්න නැති හින්දා අපේ පැත්තෙන් අපි මේක ඩෙවලොප් කරේ. ෆ්ලෙක්සිබිලිටි එක තියාගෙන ස්පෙෂල්
අවස්ථාවකෙද්දී අවශ්‍ය කෝච්චි ටික විතරක් ෂෙඩියුල් එකේ සර්ච් කරවන්න. අනුව තමයි නෝටිස් එකක්වත් මේකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ රේල්වේ සයිට් එකේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙහෙම ට්‍රේන්ස් මොන හරි ඉෂුව එකක් තියෙනවා කියලා. ඉතින් ඕක තමයි තත්ත්වේ. ඕක මේක තමයි ඉතින් තත්ත්වේ මොනා කරන්නද ඉතින්.